කොන්ඩම් පාවිච්චි කරන්න අකමැතිකමක් තියෙනවා හුඟක් අය අතරේ. ඉතින් ඒ මේ HIV වල විතරක් නෙමෙයි දැන් අපි කියවනේ ප්‍රතිකාර ගත්තම බෝ වෙන්නේ නැහැ කියලා මේ ඔයා මුලින් කිව්වේ HIV වලට ප්‍රතිකාර ගන්න බෝ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා වැරදි අදහසක් යන්නත් පුළුවන්. අර ගොඩක් වෙලාවට කොන්ඩම් එක ගැන කොන්ඩම් එකයි HIV එකට යා කරලා කතා කරලා තියෙන හින්දා අර HIV වලින් බේරෙන විතරක් වගේ අදහසක් තියෙනවා. ඉතින් ඒකින්ද ගොඩක් කට්ටිය කොන්ඩම් පාවිච්චි කරන්නේ නැති වෙන්න පුළුවන්. බෙහෙත් ගත්තොත් බෝ වෙන්නේ නැති. නමුත් ඒක වෙන්න නම් හැමෝම ටෙස්ට් කරලා හැමෝම බෙහෙත් හරියට නිවැරදිව පිළිපදින්න ඕනේ. එතෙන්ට අපි ගිහින් නැහැනේ. ඒ නිසා කොන්ඩම් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් කොන්ඩම් පිළිබඳව සාකච්ඡාවක් කරන්න ඕනේ පොඩ්ඩක් විවෘතව. මොකද බැඳලා ඉන්න කට්ටියත් සමහර වෙලාවට හිතනවා මේ කොන්ඩම් දාන්න ඕනේ නැහැ. වෙන ප්‍රතිසන්ධිකරණයක් මොකක් හරි ලූප් එකක් හරි මොකක් හරි පාවිච්චි කරනවා කියලා. බට් ඒ වුණාට ඒකෙන් STIs වලට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැනේ. නෑ but also අපි මේකට ගහන්න නම් බඩට ගහන්න නම් මේ වැඩේට අපි pleasure and condom ගැනත් ඒ white elephant ගැන කතා කරන්න ඕන. Or the elephant in the room rather, not the white elephant. We have to talk about pleasure and condoms. And then change that culture. And දැන් අපි මෙතන බලන්න කරන්නේ මොකද්ද කරන්න බලන්න some kind of mindset change no. ආකල්ප වෙනස් කරන්න බලන්න. ඔව්. ඉතින් ඒ ආකල්ප වෙනස් කරන්නේ කොහොමද? That's my question to you. On the condom. Putting on spot. උගන්නන එක තමයි ඒක කරන්න පුළුවන්. But I think large මේ සමාජීය මතයක් ගොඩනගෙන්න ඕනේනේ. ඒක shift වෙන්න ඕනේ. කොන්ඩම් එකක් කියන එක නරක දෙයක් හැටියටනේ අපේ ඔළුවට දාලා තියෙන්නේ. එතකොට ඒක වෙනස් කරන්න නම් ඉස්කෝලෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. But ඒ වුණාට ඒක තව හුඟක් පිළිගැනීමක් එන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ කොන්ඩම් එකක් කියන්නේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්න ඕනේනේ. ඒ සාකච්ඡාවක් නැතුව හැමතිස්සෙම කොන්ඩම් එකක් ගන්න කෙනෙක් නරක කෙනෙක් හැටියට තමයි සුපර් මාකට් එක මම ගොඩක් වෙලාවට අහන වර්ක්ෂොප්ස් වලදී එහෙම සුපර් මාකට් එක මෙහෙම කොන්ඩම් එකක් ගන්නවා දැක්කොත් මොකද හිතන්නේ කියලා හැමෝම hina වෙනවා පහත් කරනවා. ඒ කියන්නේ අද හරි තමයි වගේ අදහසක් තමයි දෙන්නේ. එතකොට අනික සෙක්ස් කියන එකත් නරක දෙයක් හැටියටනේ දකින්නේ. ඒතකොට සෙක්ස් කරන වැඩිපුර සෙක්ස් කරන කෙනෙක් නරකයි කියලා හිතනවා ගෑනු කෙනෙක් නා. මේ අර උගන්වන්නේ නැති එකේ අපේ තියෙන වැරදි අදහස් වල ප්‍රතිඵලයක් තමයි අපිට මෙහෙම මේ HIV වුණත් වැඩි වෙනවා. අනිත් කොන්ඩම් පාවිච්චි කරන්නේ නැතුව ලිංගික ඇසුරක් තියෙන්නේ නොදැනුවත්කම නිසා. ඉතින් මේ ගැන